AI tools වලින් code generate කරගන්නත් පුළුවන්. ඒ වගේම Stack Overflow එකේ solution copy කරගන්නත් පුළුවන්. හැබැයි ඔයාලා දන්නවද? software engineer කෙනෙක්ව developer කෙනෙක්ගේ වෙනස් කරන්න තියෙන එක දෙයක් තමයි software design. අදම මම ඔයාලට කියලා දෙන්නම් design pattern එකක් ගැන. නම තමයි factory pattern. හිතන්න ඔයාලට අලුතින් payment system එකක් develop කරන්න තියෙනවා කියලා. customer කෙනෙක් credit cards වලින් pay කරන්නත් පුළුවන්. bank transfer වලින් pay කරන්නත් පුළුවන් වගේම PayPal වලින් pay කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් beginners ලා කරන්නේ මෙහෙමයි. දැන් අලුත් payment method එකක් add වුණාම code එක වෙනස් කරන්න ඕන. තවත් එකක් ආවම ආයෙත් code එක වෙනස් කරන්න ඕන. ටික කාලයක් යනකොට අපේ project එක spaghetti එකක් වගේ වෙනවා. ඒත් factory pattern එක use කළොත් object create කරන responsibility එක වෙන factory class එකකට දෙනවා. දැන් system එකට අලුත් payment method එකක් add කරනවා නම් අපේ core business logic එක නැත්නම් main system එක touch කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. object create කරන responsibility එක තියෙන්නේ factory එකට විතරයි. existing code touch කරන්න ඕන නැහැ. just new class එකක් add කරනවා විතරයි. මේක තමයි professional software development කියන්නේ. code එක වැඩ කරනවා කියන විතරක් නෙවෙයි future changes වලටත් ready වෙලා තියෙනවා. මේ නිසා තමයි Netflix, Amazon, Uber වගේ large scale systems තියෙන companies design patterns heavily use කරන්නේ. design patterns ඉගෙන ගන්නේ code snippets මතක තියාගන්න නෙවෙයි. real world problem solve කරන්න. engineer කෙනෙක් වගේ හිතන්න. මේ mindset එක තමයි industry එකේ demand වෙන්නේ.